එකේ කියලා කියනවා නේද අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ. මගේ කාර් එකේ පෙට්‍රෝල් නැහැ, මගේ රූම් එකේ ෆෝන් එක නැහැ, මගේ පර්ස් එකේ සල්ලි නැහැ. මේ එකේ කියන එක වෙනුවට සිංහල භාෂාවේ එකේ කියන එක වෙනුවට දෙමළ භාෂාවේ මේ ල කියන ප්‍රත්‍ය භාවිතා කරනවා. මේකේ අදහස් වෙන්නේ යම් කිසි දෙයකට සම්බන්ධයි, යම් කිසි දෙයකට අයිති කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි සිංහල කතා කරනකොට ඉංග්‍රීසි වචන දාලා කතා කරනවානේ. දැන් අපි කියන්නේ නැහනේ කඩේට ගිහලා මුදලාලි මගේ ජංගම දුරකථනයේ 99 අන්තර්ජාල කාඩ් එකක් දෙන්න කියලා කියන්නේ නැහනේ. පිස්සෙක් කියලා හිතයි. හරි. ෆෝන් එක කියලා කියන්නේ. රයිට්. අම්මා මගේ ජංගම දුරකථනය දැක්කද කියලා අහන්නේ නැහැ. අම්මා මගේ ෆෝන් එක දැක්කද කියලා තමයි අහන්නේ. හරි. රයිට්. data card, ticket, purse, car, town. හරි. ඔය හැම එකක්ම ඉංග්‍රීසි වලින් තමයි අපි භාවිතා කරන්නේ. හරි. දැන් මේ සිංහල භාෂාවේ එකේ කියන શબ્දයට සමානයි දෙමළ භාෂාවේ ල කියන එක. හරි. town එකේ town ල හරි purse එකේ purse ල phone එකේ phone ල right දැන් ඔයාට කියන්න පුළුවන් නේ මෙහෙම phone එකේ කියනකොට phone ල කියලා කියනවා right end කියලා කියන්නේ මොකද්ද දැන් අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ කතා කරනවා නේද අනේ බබා චුට්ටක් එන්නකෝ කියලා කියනවා නේද right පැටියෝ එන්නකෝ කියලා කියනවා නේද චූටි ළමයින්ට එම හරි end කියලා කියන්නේ මගේ හරි ෆෝන් එකේ කියලා කියන්නේ ෆෝන් ල. end ෆෝන් ල කියන්නේ මගේ ෆෝන් එකේ. end ෆෝන් ල data ඉල්ල. මගේ ෆෝන් එකේ data නැහැ. end purse ල end purse ල එකේ කෙනෙක් වෙනකොට දෙමළ භාෂාවේ බබා මොකද්ද භාවිතා කරන්නේ ල. end කියන්නේ මගේ. end purse ල මගේ purse එකේ. දෙමළ භාෂාවෙන් සල්ලි වලට කියනවා හරිද? සල්ලි දෙවියන්ගේ මල්ලි වගේ හරි සල්ලි වලට කියනවා කාසු කියලා හරි කාසු කියලා කියනවා පණම් කියලාත් කියනවා හරි මොනම්ද පණම් එහෙනම් මගේ පර්ස් එකේ end purse ල කාසු ඉල්ල right මගේ පර්ස් එකේ සල්ලි නැහැ කාර් එකේ කාර් ල පෙට්‍රෝල් නැහැ පෙට්‍රෝල් ඉල්ල යමක් නැහැ කියලා කියනකොට අපිට දෙමළ භාෂාවෙන් මේ ඉල්ල කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් මේ ඉල්ල කියන අදහස් වෙන්නේ මොකක් හරි දෙයක් නැහැ data ඉල්ල data නැහැ petrol ඉල්ල petrol නැහැ right සල්ලි ඉල්ල සල්ලි නැහැ හරි right current ඉල්ල current එක නැහැ හරි එතකොට මේකේ ප්‍රශ්නවාචී වුණාම යමක් තියෙනවද කියලා අහනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉරුක්කා මේකෙන් අදහස් වෙන්නේ මොකක් හරි දෙයක් තියෙනවද හරි තියෙනවද හරි data ඉරුක්කා data තියනවාද මුදලාලි සීනි ඉරුක්කා සිංහලෙන් මුදලාලි කියනවා වගේම දෙමළ භාෂාවෙන්ත් මුදලාලි කියලාමයි කියන්නේ. ඔය යනවා කඩේකට මුදලාලි සීනි ඉරුක්කා මුදලාලි සීනි තියනවාද? ඩයලොග් data card ඉරුක්කා ඩයලොග් data card තියනවාද? මංචි බිස්කට් ඉරුක්කා මංචි බිස්කට් තියනවාද? right මෙන්න මේ විදිහට හරි ලේසි දෙමළ හරි right මේක ලංකාවේ භාවිතා කරන භාෂාවක් හරි. ඒතර ඔයා මේ වෙනකොට රාජ්‍ය සේවකයෙක් පෞද්ගලික අංශ සේවකයෙක් විශ්වවිද්‍යාල දරුවෙක් පාසල් සිසුවෙක් වයස් ભેදයකින් තොරව අපේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ මේ වෙනකොට ලංකාවේ ડોක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වගේම টොප් ලෙවල් එකේ ජොබ් කරන හැමෝම ජොයින් වෙලා දෙමළ ඉගෙන ගන්නවා. මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත අනිවාර්යයෙන් මම ඔයාලට දෙමළ උගන්වනවා. ඔයාලට වැඩි විස්තර ලබා ගන්න අවශ්‍ය නම් අපි මේ පහළ තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.